ඔයාටත් මේ වෙලා තියෙනවාද? සැලරි එක account එකට වැටුණු දවසේම මේ මාසේ නම් සල්ලි සේව් කරනවා කියලා හිතනවා. හැබැයි මාසෙ ඉවර වෙන්නත් කලින් account balance එක 0. ඇත්තටම ප්‍රශ්නේ සැලරි එක අඩු එක නෙවෙයි. ප්‍රශ්නේ තමයි බජට් එකක් නැති එක. අද වීඩියෝ එකකින් අපි කතා කරන්නේ පළවෙනි එක monthly budget එකක් හදන හරිම සරල විදිය. දෙවැනි එක සල්ලි කොහෙට යනවාද කියලා ට්‍රැක් කරන ක්‍රම. තුන්වෙනි එක 50%, 30%, 120% රූල් එක. හතරවෙනි එක බජට් ෆේල් වෙන ලොකුම වැරදි සහ පස්වෙනි එක මාසෙ අන්තිමටත් පොකට් එකේ සල්ලි ඉතුරු වෙන විදිහ. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකම් බලන්න. මොකද මේ වීඩියෝ එක ඔයාගේ ෆයිනෑන්ෂියල් ලයිෆ් එක වෙනස් කරන්න පුළුවන්. බජට් කියන්නේ ඔයාගේ ඉන්කම් එක කොහොම ඩිවයිඩ් කරනවාද කියලා කලින් ඩිසයිඩ් කරලා ප්ලෑන් එකක්. සිම්පල් කියනවා නම් සල්ලි එනකොට ඒවට වැඩ රිසයින් කරන එක. බොහෝ අය කරන වැරද්ද තමයි සල්ලි ස්පෙන්ඩ් කරලා ඉතුරු ටික සේව් කරන්න try කරන එක. හැබැයි wealthy peoples ලා කරන්නේ වෙනස් දෙයක්. ඔවුන් මුලින්ම ප්ලෑන් කරනවා, ඊට පස්සේ ස්පෙන්ඩ් කරනවා. බජට් එකක් නැති කෙනාගේ සල්ලි රෙදි නැති බකට් එකකට වතුර දානවා වගේ ටික ලීක් වෙනවා. හරිම හිමින්. හරි, දැන් ප්‍රැක්ටිකල් පාර්ට් එකට යමු. ස්ටෙප් 1. ඔයාගේ ටෝටල් මන්ත්ලි ඉන්කම් එක ලියන්න. පළවෙනි එක සැලරි, සයිඩ් ඉන්කම්, ෆ්‍රීලාන්සින්, බිස්නස් ඉන්කම්, any extra cash. උදාහරණයක් විදියට ඔයාගේ මාසික ඉන්කම් එක රුපියල් ලක්ෂයක් කියලා හිතමු. දැන් ඔයාට මාසෙට අනිවාර්යයෙන්ම යන වියදම් ටික ලියන්න. මේවා තමයි fixed expenses. house rent, electricity bill, water bill, internet, loan payment, transport, insurance. උදාහරණයක් විදියට rent එක 25000කුත්, bill එක 10000කුත්, transport එක 8000කුත්, loan එකට 12000කුත්, total එක එතකොට එනවා 55000ක්. දැන් ඔයාට ක්ලියර් පිච් එකක් තියෙනවා ඉන්කම් එකෙන් කොච්චර amount එකක් already යනවාද කියලා. දැන් තමයි එන්නේ අපි dangerous part එකට. variable expenses. මේවා තමයි හොරෙන් පොකට් එක empty කරන expenses. eating out, online shopping, coffee, snack, entertainment, random spending. දවසට රුපියල් 1000ක් වියදම් කරනවා කියලා හිතන්න. 1000 වැඩි කිරීම 30000ක්. ඔයා හිතුවේ නෑ නේද කුටා වියදම් මෙච්චර ලොකු වෙනවා කියලා. ඒ නිසා අඩුම තරමේ සති දෙකක්වත් ඔයා ස්පෙන්ඩ් කරන හැම රුපියලක්ම නෝට් කරන්න. ෆෝන් නෝට් ඇප් එකක් හරි, Excel sheet එකක් හරි, expense tracker ඇප් එකකින් හරි මේවා නෝට් කරන්න. දැන් බලමු ලෝකයේ ෆේමස්ම බජටින් මෙතඩ් එකක්. 150, 130, 120 රූල් එක. මෙහෙම තමයි ඩිවයිඩ් වෙන්නේ. 150 plus 130 plus 120 plus සමානයි 100%. 150ක් ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් අපි බැර කරනවා. 130ක් ෆන්, එන්ටර්ටේන්මන්ට්, shopping, trip එකකට බැර කරනවා. 120ක් saving and investment වලට බැර කරනවා. උදාහරණයක් විදියට අපිට ලක්ෂයක ඉන්කම් එකක් තියෙන කෙනෙක් නම් 150ක් එයා needs, ඒ කියන්නේ ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් වලට යොමු කරන. ඒ කියන්නේ රුපියල් 50000ක්. ඊළඟ එක bonds. ඒ කියන්නේ fun, entertainment, shopping වගේ දේවල් වලට එයා අර ලක්ෂයක ඉන්කම් එකෙන් 130ක් එහෙම නැත්නම් 30000ක් වියදම් කරනවා. ඒ වගේම ඉතුරු එක තමයි වටිනාම දෙක, සේවින් එක. ඒක අපි 120ක් සේවින් නැත්නම් ඉන්වෙස්ට්මන්ට් කරනවා. ඒක ඇවිල්ලා අර ලක්ෂයක් දැම්ම එකෙන් 20000ක් සේවින් වලට යොමු කරනවා. මේ රූල් එක ෆලෝ කරන කෙනෙක් ටික ෆයිනෑන්ෂියලි ස්ටේබල් වෙනවා. ඒ වගේම ලයිෆ් එක ප්‍රෙඩික්ටබල් නෑ. හදිසි මෙඩිකල් එක්ස්පෙන්සස් එකක්, ජොබ් ලොස් එකක්, ෆෝන් එක බ්‍රේක් වෙන එකක්, මේ වගේ දේවල් ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඒ නිසා ඉමර්ජන්සි ෆන්ඩ් එකක් හදාගන්න. අවම වශයෙන් මාස 3ක් ජීවත් වෙන්න පුළුවන් amount එකක් සේව් කරන එක. rich peoples ලා
unexpectable problem වලට පැනික් වෙන්නේ නැහැ. මොකද ඔවුන් prepared. අපි දැන් බලමු මිනිස්සු බජට් ෆේල් කරන රීසන් ටික. unrealistic budget පළවෙනි එක. රුපියල් 20000ක් ස්පෙන්ඩ් කරන කෙනෙක් එකපාර 2000ට එන්න try කරනවා. එහෙම බෑ. slowly improve කරන්න. දෙවෙනි එක saving අන්තිමට දාන එක. most people save what is left. Weirdly people spend what is left after saving. තුන්වෙනි එක tracking නොකරන එක. track නොකරන money despaired වෙනවා. හතරවෙනි එක emotional spending. ස්ට්‍රෙස් එකට shopping කරනවා. sad නම් food order කරනවා. emotion වලට money decision දෙන්න එපා. හරි. දැන් complete budget example එකක් බලමු. monthly income එක ඔයාගේ 1,20,000ක් නම් expenses විදියට rent එකට 30,000ක්, food වලට 20,000ක්, bill වලට 10,000ක්, transport වලට 10,000ක්, entertainment වලට 8,000ක්, saving වලට 24,000ක්, investment වලට 10,000ක්. මේ වගේ plan එකක් තිබ්බොත් මාසේ අන්තිමේට සල්ලි කොහෙද ගියේ කියලා අහන්න වෙන්නේ නැහැ. අපි දැන් බලමු budgeting වලට use කරන්න පුළුවන් free tools ටිකක්. පළවෙනි එක Google Sheets, දෙවෙනි එක Nations, තුන්වෙනි එක Wallet tabs, හතරවෙනි එක Money Manager app. simple notebook එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. remember this. budget එක කියන්නේ ඔයාගේ freedom එක limit කරන දෙයක් නෙවෙයි. ඒක ඔයාගේ future එක freedom එක build කරන්න tool එකක්. today discipline නැත්තම් tomorrow stress වෙනවා. හැබැයි අද plan කරන කෙනා අනාගතයේදී claim life එකක් ජීවත් වෙනවා. ඉතින් යාළුවනේ අද ඉගෙන ගත්තේ මාසික budget එක හදන සරල සහ practical න විදිය. මේ වීඩියෝ එක useful නම් ඔයාට like කරන්න, comment එකක් දාන්න, ඒ වගේම save කරගන්න සහ ඔයාගේ යාළුවන්ට financially මේ වගේ වීඩියෝ බලන්න මේ වීඩියෝ එක share කරන්න සහ financial knowledge ඉගෙන ගන්න channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න.